මේ වෙනකොට OnePlus කම්පැනි එකෙන් ඒගොල්ලන්ගේ අලුත්ම ෆ්ලැග්ෂිප් මොඩල් එක. ඒ කියන්නේ OnePlus 5 රිලීස් කරලා තියෙනවා. ඉතින් අපි බලමු මේ ෆෝන් එකේ තියෙන අලුත් දේවල් මොනවද කියලා. මීට කලින් රිලීස් වෙච්ච OnePlus devices වගේම තමයි OnePlus 5 එකටත් තියෙන සෑහෙන සිම්පල් පෙනුමක්. මේකේ ඇන්ටෙනා බෑන්ඩ්ස් iPhone 7 එකක් වගේ එජ් එක දිගේ තමයි යවලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේකට සෑහෙන ක්ලීන් පෙනුමක් හම්බෙලා තියෙනවා. මේකේ බටන් ප්ලේස්මන්ට් එක, හෙඩ්ෆෝන් ජැක් එක, ස්පීක් එක, ඒ විතරක් නෙමෙයි alert slide එක තියෙන්නේ කලින් OnePlus 3 එකේ ඒ වගේම 3T එකේ තිබිච්ච විදිහටම තමයි. මේ OnePlus 5 ෆෝන් එක Midnight Black ඒ වගේම Slate Grey කියලා පාට දෙකකින් මිලදී ගන්නත් අපිට පුළුවන්. මේ ෆෝන් එකේ තියෙන්නේ කලින් ෆෝන් එකේ තිබුණා වගේම 5.5 inches Full HD AMOLED display එකක්. හැබැයි මේ පාර මේක DCI P3 color space එක support කරනවා. OnePlus 5 එකේ තියෙන Snapdragon 835 processor එක. මේකේ තියෙන 10 nanometer architecture එක. ඒ හින්දා මේක සෑහෙන powerful processor එකක් විතරක් නෙමෙයි සෑහෙන energy efficient processor එකකුත් වෙයි. මේ ෆෝන් එකේ 64GB ඒ වගේම 128GB ස්ටෝරේජ් ඔප්ෂන් දෙකක් තියෙනවා. හැබැයි මේ පාර පාවිච්චි කරලා තියෙන UFS 2.1 2 lane ස්ටෝරේජ් සිස්ටම් එකක්. ඒ කියන්නේ කලින් තිබිච්ච ස්ටෝරේජ් එකට වඩා මේක සෑහෙන වේගවත් වෙයි. ඒ වගේම තමයි මේ ෆෝන් එකේ 6GB ඒ වගේම 8GB RAM ඔප්ෂන් දෙකක් තියෙනවා. ඒ වගේම මෙතනදී පාවිච්චි කරලා තියෙන LPDDR4 X RAM එකක්. ඒ කියන්නේ ඒ RAM එකට පුළුවන් සෑහෙන වේගවත්ව වැඩ කරන්න. ඒ වගේම ඊටමත් අඩු විදුලි බලයකින් ක්‍රියාත්මක වෙන්නත්. කලින් තිබුණු devices වගේම OnePlus 5 එකේ තියෙන Oxygen OS එක මේක ස්ටොක් Android වලට සෑහෙන කිට්ටුයි. ඒ හින්දා Android O officially release වුණාට පස්සේ ඊටමත් ඉක්මනින් ඒ අප්ඩේට් එක මේ device එකට ලබා ගන්නත් පුළුවන් වෙයි. OnePlus කම්පැනි එක සෑහෙන මහන්සි වෙලා තිනවා මේකේ touch screen එක improve කරන්න. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් වෙලා තිනවා මේ screen එකේ touch lag එක සෑහෙන අඩු කරන්න. ඒ හින්දා මේකෙන් සෑහෙන smooth experience එකක් ගන්නවට පුළුවන් වෙයි. ඒ වගේම OnePlus 5 එකේ vibration mode එකත් upgrade කරලා තියෙනවා. මේ මෝඩ් එකෙන් එන සද්දේ සෑහෙන අඩු වෙයි. හැබැයි ඒ වගේ ඇඟට දැනෙන ගතිය සෑහෙන වැඩි වෙයි. මේ ෆෝන් එකේ තියෙන ගොඩාක්ම ඉන්ටරෙස්ටිං අප්ග්‍රේඩ් එක තමයි මේකේ තියෙන කැමරා එක. මේ පාර මේකේ තියෙන ඩුවල් කැමරා සිස්ටම් එකක්. මේකේ තියෙන ස්ටෑන්ඩඩ් ලෙන්ස් එකක්. ඒ වගේම දෙගුණයක් ඔප්ටිකල් zoom කරන්න පුළුවන් ටෙලිෆොටෝ ලෙන්ස් එකක්. මේකේ ස්ටෑන්ඩඩ් ලෙන්ස් එකට හයි කරලා තියෙන 16 මෙගාපික්සල් සෙන්සර් එකක්. ඒ වගේම ටෙලිෆොටෝ ලෙන්ස් එකට හයි කරලා තියෙන 20 මෙගාපික්සල් සෙන්සර් එකක්. මේක තමයි මේ වෙනකොට ලෝකයේ තියෙන මෙගාපික්සල් ගන්න වැඩිම ඩුවල් කැමරා සිස්ටම් එක. ඉතින් මේකේ කැමරා දෙකක් තියෙන හින්දා මේකට පුළුවන් ඉස්සරහා තියෙන ඔබ්ජෙක්ට්ස් හැම එකම ඩෙප්ත් මැප් එකක් හදාගන්න. ඒක පාවිච්චි කරලා සෑහෙන වේගෙන් ඔටෝ ෆෝකස් කරන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ කැමරා දෙකෙන් මෙන් ඉමේජස් එකට එකතු කරලා ටිකක් එළිය අඩු තැනකදී උනත් නොයිස් ඉතාමත් අඩු ෆොටෝස් ගන්නත් අපිට පුළුවන් වෙයි. ඒ වගේම තමයි මේ කැමරා දෙක පාවිච්චි කරලා හදාගන්න ඩෙප්ත් මැප් එකෙන් ඔයාලට පුළුවන් වෙයි අවශ්‍ය තැන විතරක් ෆෝකස් කරලා බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරලා DSLR කැමරා වලින් එන වගේ බෝකේ ඉෆෙක්ට් එකක් හදාගන්නත්. OnePlus 5 එකේ කැමරා ඇප් එකේ තියෙන Pro mode එකක්. ඒකෙන් ඔයාලට පුළුවන් මේ කැමරා එකේ තියෙන settings ඔක්කොම manually control කරන්න, raw photo shoot කරන්න. ඒ විතරක් නෙමෙයි මේ පාර histogram එකකුයි horizon level එකකුයි ඇතුල් කරලා තියෙනවා. ඒ වගේම තමයි OnePlus 5 එකේ තියෙන 16 megapixel selfie camera එකක්. මේක OnePlus 3T එකේ තියෙන selfie camera එකට සමානයි. මේ ෆෝන් එකේ තියෙන 3300 mAh battery එකක්. ඒ වගේම මේක dash charging support කරනවා. dash charging කියන්නේ අද වෙනකොටත් ලෝකයේ තියෙන වේගවත්ම charging technology එක. ඒ ගැන අපි කලින් වීඩියෝ එකකින් කතා කරලා තියෙනවා. ඉතින් OnePlus කම්පැනි එකට මේ පාරත් පුළුවන් වෙලා තියෙනවා මාකට් එකේ තියෙන හොඳම hardware පාවිච්චි කරලා flagship කියලා එකක් හදන්න. ඒ වගේ මේකේ කැමරා එකට සෑහෙන හොඳ අප්ග්‍රේඩ් එකක් දෙන්නත් මේගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා. කොහොම වුණත් මම බලාපොරොත්තු වුණා OnePlus 5 එක water resistant වෙයි කියලා. හැබැයි මේ presentation එක පුරාවටම ඒ ගැන කිසිම සඳහනක් තිබුණේ නැහැ. හැබැයි ඔය YouTube එකට ගිහිල්ලා OnePlus 3 water test කියලා search කරොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් OnePlus 3 එකයි OnePlus 3T එකයි සෑහෙන හොඳට වතුරට ඔරොත්තු දෙනවා කියලා. ඉතින් මේකෙන් මට තේරුම් ගන්න පුළුවන් උනේ OnePlus කම්පැනි එකෙන් ඒගොල්ලන්ගේ devices දැනටමත් හදන්නේ වතුරට ඔරොත්තු දෙන්න පුළුවන් විදියට. හැබැයි ඒගොල්ලෝ ඒ ගැන officially කතා කරන්නේ නැත්තේ ඒකට අවශ්‍ය certification ඒගොල්ලෝ තාම ලබාගෙන නැති හින්දා වෙන්නේ නැති. ඉතින් ඔයාලට OnePlus 5 එකේ base model එක $479කට ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ තියෙන ස්පෙක් එක දිහා බැලුවම මම හිතනවා මේක සෑහෙන සාධාරණ මුදලක් කියලා. ඉතින් OnePlus 5 ෆෝන් එක ලංකාවට ආවට පස්සේ මේ ගැන අපි වැඩි විස්තර කතා කරමු. ඉතින් එතකම් මේ ෆෝන් එක ගැන ඔයගලන්ට හිතෙන දේවල්, ඔයගොල්ලෝ දන්න දේවල් මේ හැම දෙයක්ම අපි කතා කරමු පල්ලෙහා තියෙන comment section එකේ. gadgets ගැන, science and technology ගැන අලුත්ම විස්තර ඉක්මනටම දැනගන්න කැමති නම් like කරන්න මගේ Facebook page එකට, follow කරන්න මම Twitter එකේ. මේ වගේ interesting videos තවත් බලන්න කැමති නම් යන්න YouTube එකට ගිහින් Tech Crack Show කියලා search කරලා subscribe කරන්න අපේ channel එකට.